හයි කොහොමද ඔයාලට අද ගොඩාක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මම ඔයාලට මේ අරන් ආවේ. ඒක තමයි මගේ දෙවෙනි පුතා ලැබිච්ච විදිය. ඒ කියන්නේ එයාව හම්බුනේ කොහෙද කොහොමද ඒ ලැබපු අත්දැකීම් කොහොමද කියලා යන්නයි ආවේ. ඇත්තටම මට මගේ පුතා දෙවෙනි පුතා හම්බ වෙන්න ආවේ අවුරුදු 9කට පස්සේ. ඒ කියන්නේ බබාල නැතුව හිටියේ නැහැ. මම ලොකු පුතා හින්දා එයත් එක්කම ඉතින් ඒ කාලේ ගත කරලා අවුරුදු 9ක් ගෙවුණ දන්නේම නැතුව. පස්සේ හිතනා එයාට තනියෙන්නේ කවුරුත් නැහැනේ. ඒ හින්දා තව එක්කෙනෙක් ඕනේ කියලා. අවුරුදු 9කට පස්සේ මම ආයි ඉපදුනා වගේ. ඉතින් ආයි අලුතෙන් මුලින් ඉඳන්ම යන්න ඕනේනේ. ඊට පස්සේ මම එයාව හම්බ වෙන සොයිස් හොස්පිටල් එක තමයි තෝරගත්තේ. ඇත්තටම ඒ තේරීම නම් කවදාවත් මට වැරදුන්නේ නැහැ කියලා හිතනවා. හරිම මම තාමත් ඒ ගැන ආඩම්බර වෙනවා. ඇත්තටම හොඳ ස්ටාෆ් එකක්, හොඳ ડોක්ටර්ස්ලා. එතකොට මම තෝරගත්ත BOG ડોක්ටර් රුවන්සිල්ලා තමයි තෝරගත්තේ. මම සර්වර් ඇත්තටම channel කරේ 9 Wales හොස්පිටල් එකේ. කැමති නම් එතනට යන්නත් පුළුවන්. ගිහලා දිගට මෙතන සර්වර් හම්බෙලා බබාව ලැබෙනකොට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න පුළුවන්. පුළුවන් කෙනෙක්ට. බැරි කෙනෙක්ට ඉතින් ඇත්තටම මැද පන්තියේ හරි සාමාන්‍ය කෙනෙක් හරි ඒ කෙනෙක්ටත් උනත් ඉතින් වෙනසක් නැහැ. මම දන්න තරමින් ගිහිල්ලා සර්වර් channel කරලා හොස්පිටල් එකට ක්ලිනික් ඩේට් දාගෙන හැමදේම කරගන්න පුළුවන්. ඉතින් මගේ දෙවෙනි පුතා දැන් මාස 2ක් වෙනවා. දෙවෙනි පුතා මට ලැබෙන්න මට සුගර් ආවා. ඉතින් මං ගොඩාක් හොස්පිටල් එකේ සති දෙකෙන් දෙකට ඒගොල්ලෝ මාව චෙක් කරා. මම ඉන්සුලින් පවා ගත්ත තනියෙන් ගෙදරදී. එහෙම මට උන දෙවෙනි වතාව මේ. ඒ කියන්නේ මගේ පළවෙනි පුතා ලැබෙන ඉන්නකොට මට කිසිම තිබුණ නැහැ. එහෙම සුගර් ආවෙත් නැහැ. සමහර වෙලාවට එහෙම එනවා කියලා කියනවා. ඉතින් ඇතරම හැම දෙයකම මම මොන දුන්නා කිසිම දෙයකට මම බය වුණේ නැහැ. තනියෙන් ගෙදර ඉන්ජෙක්ෂන් ඉන්සුලින් ගහ ගන්නත් මම පුරුදු වුණා අන්තිමට පුතා නිසා. ඉතින් කොහොම හරි මගේ පුතාව ගත්තේ සති 36යි දවස් 3න්. ඒ කියන්නේ කලින් ගත්තේ මගේ ඩේට්ස් වලට කලින් ගත්තේ. මට අප්‍රේල් වල නම් තිබුණේ. යාව මාර්තු තමයි ගත්තේ. මාසයකටත් කලින් තමයි ගත්තේ. ඉතින් කොහොම හරි පුතා අද හොඳින් ඉන්නවා. ඇත්තටම මට කිසිම කරදරයක් නැතුව හැමදේම හොඳින් සිද්ධ කරගන්න පුළුවන්කමට ඒ තරම් මගේ මානසිකත්වයේද මට හයියක් වෙච්ච හොස්පිටල් එකක් සොයිස හොස්පිටල් එක කියන්නේ. ඒ වගේ අත්දැකීම් ලැබුවා අම්මලා ඇති. ඇත්තටම කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලෝගේ අදහස් මොනවාද කියලා. එහෙම වුණ අම්මලා ඉන්නවද කියලා. මගේ පුතා සති 36 දවස් 3න් ගත්තේ. ඒ අරගෙන ගොඩක් අම්මලා මගෙන් අහලා තියෙනවා මං බබාට බොටල් ෆීඩ් කරන්න ඇයි කියලා, කිරි නැද්ද කියලා. ඇත්තටම කිරි නැහැ මට. මගේ උනාට ලොකු පුතා අවුරුදු 5ක් වෙනකන් කිරි බිව්වා. එයා ෆෝමියුලා එකක් දැකලවත් නැහැ. ඉතින් එහෙම වුණා අම්මලාට ඇති. ඒ ගැන හිතන්න දුක් වෙන්නත් එපා. එහෙම තමයි. අපි හැම දෙයකම මුණ දෙන්න ඕනේ. අපි හැම දෙයකම අම්මා කෙනෙක් විදියට හැමදේම ශක්තිමත් වෙලා මුණ දෙන්න ඕනේ. ඒවා තමයි ඇත්තටම ජීවිත අත්දැකීම් කියන්නේ. ඉතින් මම හිතුවෙත් නෑනේ මගේ පුතාට මගේ කිරි දෙන්න වෙන්නේ නැති වෙයි කියලා. එහෙම කවදාවත් මොන අම්මා කෙනෙක්වත් එහෙම හිතන්නේ නෑ. එහෙම වුණ අම්මලත් දුක් වෙන්න එපා. හැම දෙයකම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. ඉතින් මගේ පුතා ඉපදුන දවසේ ඉඳන්ම බොන්නේ ෆෝමියුලා. ඉතින් ડોක්ටර් මට කිව්වා අම්මා ඔයාට ෆීඩ් කරන්න නැති නිසා මම සීස කරලා ගත්ත නිසා මට ටිකක් අමාරු වුණා. මගේ පුතාව වෙනම සොයිස් එකේ තියෙන මදර් ඇන්ඩ් බේබි යුනිට් කියලා තැනක්. ඒගොල්ලෝ එතන ෆීඩින් කියන්නේ මම ඇත්තටම ලොකු පුතාට මට කිසිම හුරුවක් තිබුණේ නැහැනේ. මේ බෝතලයකින්වත් එයාට පොවලා. ඉතින් මට ඒගොල්ලෝ ෆීඩින් සපෝට් එකක් විදිහට ඒගොල්ලෝ මට ට්‍රේන් කරා එතන දවස් 4ක් බබාව අරගෙන. ඉතින් සීස කළ කොහොමද දවස් 2ක් මට වෝඩ් එකෙන් එයාව ගාවට යන්න බැරි වුණා. මගේ ගාවට එයා දුන්නෙත් නැහැ. මටත් අමාරු නිසා. ඉතින් එහෙම වුණා කියලා බය වෙන්න එපා. ඒගොල්ලෝ මගේ දරුවව ඇත්තටම අම්මලා වගේ තමන්ගේ අම්මා වගේ ඒ මිස්ලා බලාගත්තා. මම ඒකට අදටත් ගරු කරනවා. මගේ හස්බන්ඩ් ආපු හැම වෙලාවකම මගේ දරුවා බලන්න ගියාම ඒගොල්ලෝ අම්මා ගාවටත් වඩා හොඳින් ඉන්නවා කියලා තමයි කිව්වේ. මේ තරම් ඉතින් ඇත්තටම මම ඒක ඇස් දෙකටම දැක්කා.
ගොඩාක් අම්මලාට ඒ අත්දැකීම් ඇති. ඒ ගැන බය වෙන්න එපා. දුක් වෙන්න එපා. ඉතින් මට කියන්න තියෙන්නේ හරිම සුන්දර අවස්ථාවක් අවුරුදු 9කට පස්සේ මම ලබා ගත්තේ. ඉතින් මම නැවතත් ආයිත් අවුරුදු 9කට කලින් ගියා වගේ මගේ පළවෙනි පුතා හම්බුණා වගේ දැන් මම සතුටින් ආයිත් ඉතින් මගේ දෙවෙනි පුතත් එක්ක පටන් ගන්නවා. ඒ වගේ අවුරුදු ගාණක් ගිහින් හම්බෙච්ච බබාලා ඉන්න අම්මලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩාක් හොඳ හොස්පිටල් එකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. නැවතත් හැම ડોක්ටර් කෙනෙක්ම එතන හිටපු අම්මලාද වෝඩ් එකේ හැම කෙනෙක්ම මම ආදරෙන් මතක් කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ගිහින් යන්න.